බයිබලයේ අපිට කියනවා මේ ස්ථානයේ ජේසුස් වහන්සේ මේ මිනිස්යාව කැඳවන වෙලාවේ ඔහුගේ ජීවිතය හඳුනා ගන්න තිබෙන මේ සලුව ඒ ස්ථානයේ ඔහු දාලා අතහැරලා ජේසුස් වහන්සේ කැඳවනකොට ඒ ස්ථානයට ගියා. ඔබ දන්නවද මේ සලුව මේ සලුවක් දාලා ගිය එකක් බයිබලයේ ලියන්නේ ඇයි? මේක තමයි ඔහුගේ චරිතය. මේ සලුවෙන් ප්‍රකාශ කරන්නේ ඔහුගේම අනන්‍යතාවය. තව විදිහකට කිව්වොත් ඔහුගේ නිකන් ඩෙන්ටිටි එක වගේ තමයි මේ සලුව. බයිබලයේ අපිට කියනවා ඔහුගේ අනන්‍යතාවය, ඔහුව හඳුනා ගන්න තිබුණු මේ අනන්‍යතාවය ඔහු අතහැරලා ජේසුස් වහන්සේ වෙතට ඔහු ගියා. ආමේන්. ඉතින් උන්වහන්සේ ඔබට කැඳවීමක් දෙනකොට, දෙවියන් වහන්සේ ඔබව ආරාධනා කරනකොට මම කියන්න කැමති ඒක හරීම විශේෂිතයි. බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේගෙන් අවසර නොලබපු කිසිම කෙනෙකුට ජේසුස් වහන්සේ වෙතට එන්න බෑ කියලා. දන්නවද? මේ අහස පොළව ඉරහඳ තාරකා මවනු ලැබූ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ අයට විතරයි යේසුස් වහන්සේව අදහ ගන්න පුළුවන්. යේසුස් වහන්සේ වෙතට එන්න පුළුවන්. අන්ධ වූ මේ බර්තිමෙවුස් පළමුවෙන් කරපු දේ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ඔහුගේ ජීවිතේ ලබා ගන්න ඔහුගේ අනන්‍යතාවය ඔහු අතහැරියා. ඔහුගේ මේ භෞතික ස්වභාවය සමාජගත වෙලා තිබුණු ඔහුගේ ජීවිතය දන්නවද? ඔහුට උරුම වෙලා තිබුණු ඔහුගේම චරිතය, ඒ වැරහැලි ජීවිතය ඔහු අතහැරලා ජේසුස් වහන්සේගෙන් ලැබෙන අලුත් උරුමය වෙතට ඔහු ගියා. ජොෂුවා වනාහි කිලිටු වස්ත්‍ර ඇඳගෙන දූතයා ඉදිරියේ සිටියේය. ඔබ දන්නවද යක්ෂයා මේ ජොෂුවා කියන පූජකවරයාට ලං වෙලා හිටියයි කියලා? ඒ ලං වෙලා හිටියේ එයාගේ වස්ත්‍ර කිලුටු වූ වස්ත්‍ර, අපවිත්‍ර වූ වස්ත්‍රය ඇඳගෙන හිටියේ. ඒ කියන්නේ ගඳ ගසන ජීවිතයක් තුල එයා සිටියා. එයාගේ ජීවිතේ දෙවියන් වහන්සේට සමීප වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේට ලං වෙලා ඉන්නකොට යක්ෂයා අපිට ලං වෙන්නේ නැහැ. යක්ෂයා අපෙන් ඈතට දුවනවා. හැබැයි අපේ ජීවිතේ තිබෙනවා කිලුටු වස්ත්‍ර. සමහර මිනිස්සු ඒගොල්ලෝ ඇඳන් ඉන්නේ තවමත් ඒගොල්ලෝ කිලුටු වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා. ඒ නිසා යක්ෂයාට පුළුවන් ඒගොල්ලන්ට හේතු වෙලා ඉන්න. දෙවියන් වහන්සේ දෙන ලස්සන ජීවිතය ඒගොල්ලන්ට මගහැරිලා. සමහර වෙලාවට සමහරක් අයගේ ජීවිතවල දන්නවද මේ ජීවිතේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම එක්කෝ කලාකාරීව, එක්කෝ කෝපකාරීව, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. දන්නවද මේ පරණ වුණු වස්ත්‍ර, මේ කිලුටු වස්ත්‍ර ඔබ දෙවියන් වහන්සේ කියනවා මේ ජොෂුවගෙන් මේ පරණ වස්ත්‍ර ගලවලා දාන්න. මේ කිලුටු වස්ත්‍ර ගලවලා දාන්න. හලෙලූයා. දෙවියන් වහන්සේට ඔබ ඉඩ හරින්න ඕන ඔබේ ජීවිතයේ තිබෙන පරණ වස්ත්‍ර ගලවලා දාන්න. ඒවා විනාශ කරලා දාන්න. ඒවා ආය ඇඳ ගන්න එපා. මේ පරණ වස්ත්‍රවල තිබෙන ගඳට ඔබ දන්නවද යක්ෂයා පැමිණෙනවා. හරියට මල කුණකට එන ගිජුලිහිණියෙක් වගේ. ආමේන්. හලෙලූයා. තේරුණාද මං කියන එක? මල කුණකට එන ගිජුලිහිණියෙක් වගේ යක්ෂයා එන්නේ අපගේ ජීවිතයේ තිබෙන මේ අපවිත්‍රකමට, එහෙම නැත්නම් මේ පරණ වස්ත්‍රවලට. ඔබ දැනගන්න දෙවියන් වහන්සේ මේ ජොෂුවාගේ මේ වස්ත්‍රය ගලවලා දෙවියන් වහන්සේ ජොෂුවාට මොනවද කරන්නේ? දූතයා තමා ඉදිරියේ සිටින තැනට කතා කොට කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගලවා දමා පල්ලායයි කීය. තවද ඔහුට කතා කොට මෙන්න ඔබේ අපරාධ ඔබගෙන් පහ කළමි, මංගල්‍ය වස්ත්‍ර ඔබට පළඳවමි කියමි. මේ වැරහැලි ගලෝලා දාන තුරු මංගල්‍ය වස්ත්‍ර පළඳවන්න බෑ. මේ ඇඳුම් දෙකම එකට ඇඳගන්න බෑ.
හලෙලූයා. දෙකම එකට ඇඳගත්තොත් අමුතු ජාතියේ ගඳක් එයි. මේ කතාව ඔබ තේරුම් ගන්න. ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ අපිට අලුත් මංගල්‍ය වස්ත්‍රයක් දෙලා තිබෙනවා. ආමේන්. ඒ මංගල්‍ය වස්ත්‍රය ඔබ පැළඳ ගන්න අවශ්‍යයි. ඒ මංගල්‍ය වස්ත්‍රය කිලිටු නොකර ඒක ඔබ පවිත්‍රව තබා ගත යුතුයි. උන්වහන්සේ අපිට දෙනවා අලුත් ජීවිතයක්. මොකද දන්න ඒක තමයි ඔබගේ අනන්‍යතාවය. ආමේන්. මම ඔබට කිව්වා අර සිංහල මනුෂ්‍යයාගේ අනන්‍යතාවය ඔහුට තිබුණ සලුවක්. ඒකෙන් ඔහු කොහේ ගියත් හරිද ඒ සලුව ඔහු දාගෙන ඉන්නකොට හඳුන ගන්නවා මොහු ඇවිල්ලා සිඟන්නෙක් කියලා. තේරුණාද? ඔබේ ජීවිතය කොහොමද ඔබ ආත්මීක ලෝකෙට හඳුන්වා දෙන්න යන්නේ? ඔබේ ජීවිතය ඔබ කොහොමද මේ භෞතික ලෝකෙට එළිදරව් කරන්න යන්නේ? කිලුටු වස්ත්‍රත් එක්ක මේ ගමන ඔබට අවසාන කරන්න අමාරු වෙයි. කිලුටු වස්ත්‍රවලින් නියෝජනය කළේ මොකක්ද මේ ස්ථානයේම කියනවා? කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගලවන්න ඊට ඔහුගෙන් අපරාධය ඉවත් වෙලා යයි. ආමේන්. මේ අපරාධය කියලා කියන්නේ දනවද ලේවල තිබෙන පාපය. මේ අභ්‍යන්තරයේ තිබෙන පුරුදු වෙලා තිබෙන පාප. සමහර කෙනෙක් දැන් පාපයක් කරන්න පුළුවන්. හැබැයි ඒක ඔහුගේ පුරුද්ද නෙමෙයි. හරිද? සමහරක් මිනිස්සු ඉන්නවා ඒගොල්ලන් පාපයට පුරුදු වෙලා. දෙවියන් වහන්සේ ඔබගෙන් මේ දේ ඉවත් කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ කරේ බයක් නැතුව ජීවත් වෙන එක තමයි අපරාධය. දෙවියන් වහන්සේ කියනවා මේ පූජකවරයාගේ කිලුටු වස්ත්‍ර ගලවලා ඔහුට අලුත් වස්ත්‍ර පැළඳෙව්වා. අලුත් ජීවිතයක් ලබා දුන්නා. ආමේන්. මංගල්‍ය වස්ත්‍රය.